ලෝචි ඇයි මේ මොනවද බං මේ පොල්තෙල් මේ වරද පොල්තෙල් කියන්නේ බලපන් මේ ඇතුලේ කුණු කොහෙන්ද ගෙනාවේ එහා පැත්තේ කඩෙන් ගෙනාවේ ඉතින් අම්මනේ කිව්වේ බෝතල් කරපුවා ගේන්න එපා ඒවා ගණන් වැඩි ලූස් ගේන්න කියලා ලූස් නෙවෙයි බං මේවා මුන්ට ලූස් ඕ මොකද බං යන්නේ මට කඩලින් දෙනවා. මට නම් ඕවා කියාගෙන ඉන්න එපා අර අක්කට කියපන් එයා ඊයේ අර ගෙනාව පොල්තෙල් වල පළල්පාක් තමයි ඔය අමත් අද දවසේ මොහොම තමයි කොහෙදීති මහ ලොකුට ගෙනාවේ පොල්තෙල් මේ පාඩම් කරාට වැඩක් නෑ බං හරියට පොල්තෙල් එකක්වත් ගේන්න බැරුව අනේ ඕවක්කේ අපේ ලෝචි ගැන කතා කරන්න වැඩක් නෑ දැන් ඔයා කියන්නේ මේකේ උස්සන් ආව පොල්තෙල් එකක් මේ ළඟදී මේ මොනවද මේ මාළු ගඳක් එනවා මම නරක වෙච්ච මාළු අරන් ආවද මම නරක වෙච්ච මාළු ගෙනාවේ නෑ බං උඹ ඔය උස්සන් ආපු නරක වෙච්ච පොල්තෙල් වල ගඳ තමයි ඔය කවදා හදපුවද මොනවා කවලම් කළාද කිසි දෙයක් දන්නේ නැහැ ඔය උස්සන් එනවා කවදා හරි ඔබ බඳින මිනිහා මැරෙන්නේ බඩ ගිහිල්ලා අනේ අම්මේ ජොසියට එහෙම වෙන්නේ නැහැ එයා හොඳ ස්පෝර්ට් මීට් කොල්ලෙක් අනිත් එක එයා සෞඛ්‍ය ගැන ගොඩාක් හොඳට හිතනවා ඇත්තද එහෙනම් එන්න ගියපන් ඔබ ස්පෝර්ට් මීට් කොල්ලට මම හෙට උගේ වැඩ ටික ටෙස්ට් කරලා බලන්න මොකද්ද ඔය කොළුවගේ නම ආන්ටි මම ජොසි ඔබ දැන් ෆුට්බෝල් ගහන්නේ නෑ ආන්ටි ඒ මෙසි මම ජොසි මම ගහන්න ඉතින් ජිම් බෝල් තමයි පේනවා දැන් මට කියන්න ඔය කොළුවට මොනවද තියෙන සුදුසුකම් අපේ පවුලට එකතු වෙන්න සුදුසුකම් තමයි ආන්ටි යාන වාහන යානවා ඉඩ කඩන්නම් ඉඩ කඩ ටික්ටොක් ඒ උනාට වැඩක් නෑනේ කොළුවෝ හරියට පොල්තෙල් ටිකක්වත් තෝරගන්න බැරුව පොල්තෙල් තමයි ආන්ටි එන්න යන්න මාත් එක්ක හැබැයිට අම්මේ මේ ඉන්න මම තඩමතාගෙන ඉන්නද නෑ මේ උඹ ගෙදරට වෙලා හිටපන් උඹත් මෙතන ආවම හිතයි ගමේ උන් මේ උඹලා දෙන්නගේ මගුලට මම කැමති වෙලා කියලා මම මේ මෙසි පුතාත් එක්ක යන්න මට කොහොමද මෙසි පුතාගෙන් අහන්න දේවල් ටිකක් තියෙනවා උඹ නැති තැන යමන් කොළු අනේ අම්මේ හොඩි නමත් පොල්තෙල් නම් පොල්තෙල් තමයි ආන්ටි අපේ ගෙදර අයත් අවුරුදු ගානක ඉඳන් පොල්තෙල් ගන්නේ මේ පොල්තෙල් කඩෙන් තමයි. හැබැයිට කොළු මේ බලන්නකෝ බෝතල් ගන්නවට වඩා බාගිට භාගයක් ගන්න අඩුයිනේ මෙතන. ලූස් වුණාට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. පොල්තෙල් නම් පොල්තෙල්. හයි යාළුවනේ ඔන්න රසට ගුණට කෑම හදන්න ඔයාලට අඩුම ගානට හොඳම පොල්තෙල් ගන්න පුළුවන් තැනක් තියෙනවා. කලවම් කරපු පරණ වුණු ෂුවර් නැති පොල්තෙල් ෂුවර් නැති තැන් වලින් ගන්නේ නැතිව අවුරුදු ගාණක් තිස්සේ විශ්වාසය සහතික කරපු තැනකින් හොඳම පොල්තෙල් ගන්න ඕන නම් මෙන්න මෙතන තමයි හරිම තැන. පොල්තෙල් නම් පොල්තෙල් තමයි. අම්මේ දැන් අම්මගේ ටෙස්ට් එක ජොසියා පාස් නේ. අපි ඊළඟට මොකද කරන්නේ? දැන් අපි මේ කොල්ලට මොලේ තියෙන හොඳ කෙල්ලෙක් හොයලා දෙන්න ඕනේ දැන් සතුටින්.